10 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයයේ 4 වෙනි පාඩම බූලිය බීජගණිතය භාවිතය සහ තාර්කික ද්වාර. මෙම පාඩමේ බූලිය බීජගණිතය යන කොටස මෙම ප්‍රසන්ටේෂන් එක මගින් ඔබ වෙත ඉදිරිපත් කරනු ඇත. මුලින්ම අප බීජගණිතය යනු කුමක්දැයි සරලව විමසා බලමු. බීජගණිතයේ මූලික සංකල්ප කිහිපයක් මුලින්ම ඔබ වෙත හඳුන්වා දීම. බීජීය ප්‍රකාශනයක් යනු කුමක්ද? සංඛ්‍යා, අකුරු, ඉලක්කම්, සංකේත, විචල්්‍ය හා ධන හෝ ඍණ ලකුණු ගණිතමය හෝ තාර්කික අදහසක් ලැබෙන පරිදි සකසනු ලැබුවහොත් එයට බීජීය ප්‍රකාශනයක් යැයි කියනු ලැබේ. උදාහරණයක් ලෙස 2x ධන y යන සමීකරණය බලමු. මෙහි අදහස සැකෙවින් මෙසේ පැවසිය හැකියි. 2 x වලින් ගුණ කර එයට y එකතු කරන්න. එසේම ඊළඟ විදිය ප්‍රකාශනයක් බලමු. ඍණ 3 a ධන 11 xy. මෙහි අදහස නම් ඍණ 3 යන සංඛ්‍යාව a වලින් ගුණ කර එයට 11 x හා y යන පද වලින් ගුණ කර එකතු කරන්න යනු මෙහි අදහසයි. මෙවැනි බීජීය ප්‍රකාශනයක x y වැනි අකුරු නැත්නම් සංකේත මගින් ඉදිරිපත් කරන්නේ අඥාත පදයන්ය. එනම් අප නොදන්නා යම්කිසි අගයක් එයින් කියවේ. බීජීය සමීකරණ. බීජීය ප්‍රකාශන දෙකක් සමාන ලකුණකින් සම්බන්ධ වූ විට ඒ බීජීය සමීකරණයක් යැයි කියනු ලැබේ. උදාහරණයක් ලෙස v සමාන u ධන ft, p සමානයි ma. මෙම සමීකරණ දෙකෙහිම සමාන ලකුණක් තිබෙනු ඔබට පැහැදිලිව පෙනී යනු ඇත. බීජීය ප්‍රකාශන දෙකක් සමාන ලකුණකින් සම්බන්ධ වූ විට එය බීජීය සමීකරණයක් බවට පත්වේ. බීජගණිතයේ භාවිත වන ගණිත කර්ම. සාමාන්‍ය බීජගණිතයේදී එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම යන ගණිත කර්මයන් බොහෝ විට භාවිතා වේ. සාමාන්‍ය බීජගණිතයේදී එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම යන ගණිත කර්මයන් භාවිත කෙරේ.
අගයන් values. විජගණිතයේදී අගයන් සඳහා දශමය සංඛ්‍යා පද්ධතියේ ඍණ අනන්තයේ සිට ධන අනන්තය දක්වා වූ සංඛ්‍යා භාවිත කරයි. උදාහරණයක් ලෙස y සමානයි 2x ධන 1 යන සමීකරණය සලකා බලමු. මෙහි x සඳහා ධන අනන්තයේ සිට ඍණ අනන්තය දක්වා වූ ඕනෑම අගයක් ආදේශ කළ හැකියි. එසේම එහිදී y වලට ඊට අනුරූප වූ අගය ලැබේ. x සඳහා 10 ආදේශ කළ විට y අගය 21ක් ලෙස ලැබේ. මෙම සමීකරණය විසඳන ආකාරය මෙහි දම් පැහැති කොටුවෙන් ඉලක්කම් වලින් පෙන්වා ඇත. ඒ ආකාරයටම x සඳහා ඍණ 100 ආදේශ කළේ නම් y අගය ඍණ 199ක් ලෙසද, x සඳහා 1000 යන අගය ආදේශ කළේ නම් y සඳහා 2001 යන අගයද, x සඳහා 10000 ආදේශ කළේ නම් y අගය 20001ක් ලෙසද ලැබෙනු ඇත. ඒ අනුව මින් පැහැදිලි වන්නේ x සඳහා ඍණ අනන්තයේ සිට ධන අනන්තය දක්වා වූ ඕනෑම අගයක් ආදේශ කළ හැකි බවත්, ඊට අනුරූපව y සඳහා අගයන් ලැබෙනු ඇති බවයි. මෙයින් පැහැදිලි වන්නේ සාමාන්‍ය බීජගණිතයේදී ඍණ අනන්තයේ සිට ධන අනන්තය දක්වා වූ ඕනෑම දශමය සංඛ්‍යා අගයන් ලෙස භාවිත කළ හැකි බවයි. බූලිය බීජගණිතය. බූලිය බීජගණිතයේ භාවිත වන මූලික සංකල්ප පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු. බූලිය බීජගණිතයේදී අගයන් ලෙස භාවිත වන්නේ සත්‍ය හෝ අසත්‍ය යන වචන හෝ එක සහ බිංදුව යන සංකේත පමණි. true හෝ false යන ඉංග්‍රීසි වචනද භාවිත කළ හැකිය. බූලිය ප්‍රකාශන. යම් ප්‍රකාශනයකට බූලිය අගයන් පමණක් අනුබද්ධ කළ හැකි නම් එවැනි ප්‍රකාශනයක් බූලිය ප්‍රකාශනයක් ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස අලියා ශාක භක්ෂක සතෙකි. දැන් මෙම ප්‍රකාශය විග්‍රහ කළොත් අලියා ශාක භක්ෂක සතෙකි යන්න සත්‍යයි හෝ අසත්‍යයි යන ප්‍රකාශ දෙක
තුල පමණක් පිළිතුරු දිය හැකි ප්‍රකාශයක්. දැන් මේට පිළිතුර වන්නේ අලියා ශාක භක්ෂක සතෙකි මේ සත්‍යයි. එසේම හිරු සිසිල් වස්තුවකි. මෙය අසත්‍යයි. දැන් මේට ඍජුවම අසත්‍යයි යයි පිළිතුරු සැපිය හැකි. මේ ප්‍රකාශ දෙක තුලම ඒ අතර යම් අගයක් නැත්නම් ප්‍රකාශයක් අපිට කරන්න බෑ. උදාහරණයක් ලෙස දැන් අලියා ශාක භක්ෂක සත්‍යෙක් විය හැකි නොහැකි වැනි ප්‍රකාශයක් කරන්න අපිට හැකියාවක් නැහැ. මේට අපිට ඍජුවම පිළිතුරු දෙන්න පුළුවන් අලියා ශාක භක්ෂක සත්‍යෙකි සත්‍යයි. මෙන්න මේ ආකාරයට සත්‍යයි හෝ අසත්‍යයි ලෙස ඍජුවම ප්‍රකාශ කළ හැකි නම් එවැනි ප්‍රකාශ බූලිය ප්‍රකාශනයක් ලෙස හැඳින්විය හැකියි. බූලිය විචල්්‍ය කිසියම් විචල්‍යයකට ගත හැක්කේ බූලිය අගයන් පමණක් නම් එවැනි විචල්්‍ය බූලිය විචල්‍යයක් ලෙස හැඳින්වේ. මෙහි දක්වා ඇති විද්‍යුත් පරිපථයේ ස්විච්ය හරහා ධාරාව ගලා යාම හෝ නොයෑම x විචල්‍යයෙන් දැක්වේ නම් x සඳහා සත්‍ය අසත්‍ය හෝ බිඳුව එක යන අගයන් පමණක් ගත හැකි නිසා x යනු බූලීය විචල්‍යයකි. ධාරාව ගලා යෑම මෙහිදී එක ලෙසත් ධාරාව ගලා නොයන අවස්ථාව බිඳුව ලෙසත් දැක්වේ. ඒ අනුව x විචල්‍යයට අගයන් බිඳුව සහ එක යන අගයන් පමණක් ආදේශ කළ හැකි නිසා x යනු බූලිය විචල්‍යය. බූලිය කර්මයන් බූලිය බීජගණිතයේදී බූලිය කර්මයන් තුනක් මූලික වශයෙන් හඳුනාගත හැකිය. 1. ඕ බූලිය ආකලනය බූලින් ඇඩිෂන්. 2. බූලිය ඇන් කර්මය බූලිය ගුණනය බූලින් මල්ටිප්ලිකේෂන්. 3 වන ගණිත කර්මය වන්නේ බූලිය not එනම් බූලිය අනුපූරකය ලෙස එය සිංහලෙන් හැඳින්වේ. බූලින් කම්ප්ලිමන්ටේෂන්. බූලිය ආකලනය බූලිය ආකලන යන කර්මය සඳහා ධන සංකේතය භාවිත කරයි. මෙය ඕ ලෙස හඳුන්වයි. එනම් බූලිය බීජගණිතයේදී භාවිත කරනු ලබන ධන යන සංකේතය අප ඕ ලෙස තමයි හඳුන්වන්නේ. ඕ දැන් A ධන B ලෙස අපිට සාමාන්‍යයෙන් පෙනුනද මෙම බූලිය ප්‍රකාශනය කියවනු ලබන්නේ A O B ලෙසයි. ඒ අනුව ධන යන සංකේතය මෙහිදී ශබ්ද කරන්නේ O ලෙස
බව අප තේරුම් ගත යුතුයි. දැන් අපි බූලිය බීජගණිතයේ සරල ගණිත කර්මයක් නැත්නම් සරල ගණිත ගැටලුවක් විසඳන ආකාරය බලමු. A සහ B යන බූලිය විචල්‍යයන් දෙකක් නම් A O B යන ප්‍රකාශය විසඳන්නේ කෙසේද? මෙවැනි ගැටලුවක් විසඳීම සඳහා සත්‍යතා වගුවක් නිර්මාණය කර ගැනීම පළමුව අප විසින් කළ යුතුයි. සත්‍යතා වගුවක් කියන්නේ truth table ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වයි. සත්‍යතා වගුවක් නිර්මාණය කිරීමේදී මුලින්ම සත්‍යතා වගුවට බූලිය අගයන් සඳහා ලැබිය හැකි එකිනෙකට වෙනස් අවස්ථා ඇතුළත් කළ යුතුය. ඉන් අනතුරුව බූලිය කර්මයට අනුව ලැබිය හැකි ප්‍රතිඵල අදාළ තීරුවේ සටහන් කරනු ලැබයි. අපි මේ සිදු කරන ආකාරය සවිස්තරාත්මකව මීළඟට බලමු. බූලිය විචල්‍යයක් සඳහා තිබිය හැක්කේ බිංදුව හෝ 1 යනාගයන් පමණක් බව මීට පෙර ඔබ ඉගෙන ගත්තා මතක ඇති. දැන් A සහ B බූලිය විචල්‍යයන් දෙක සඳහා තිබිය හැකි අවස්ථා බලමු. A බූලිය විචල්‍ය බිඳුව වන විට B බූලිය විචල්‍යද බිඳුව වෙන අවස්ථාව. එසේම A විචල්‍ය බිඳුව වෙන අවස්ථාවේ B බූලිය විචල්‍ය එකක් ලෙස සඳහන් වන අවස්ථාව. A බූලිය විචල්‍ය එකක් ලෙස සඳහන් වන අවස්ථාවේ B බූලිය විචල්‍ය බිඳුව වන අවස්ථාව සහ A බූලිය විචල්‍ය එක වන අවස්ථාවේ B බූලිය විචල්‍ය එක වන අවස්ථාව. ඒ අනුව එකිනෙකට වෙනස් අවස්ථා 4ක් ඇති බව ඔබට පේනේ. දැන් ඕ කර්මය ක්‍රියාත්මක වීමේදී සිදුවන දෙය AOB කියන මේ තුන්වෙනි තීරුවේදී ඔබට දකින්න ලැබෙනවා. බිඳුවට එකතු කරාම AOB බිඳුවයි. ඊළඟ බිඳුව O 1 AOB 1යි. ඊළඟට 1 O බිඳුව පිළිතුර 1යි. 1 O 1 AOB 1යි. එතකොට ඔබට පෙනී යනවා මෙහිදී A හා B යන බූලිය විචල්‍යයන් දෙකෙහි මගයන් බිඳුව නම් පමණක් AOB යන බිඳුව වන බවත් අනෙක් හැම අවස්ථාවකදීම AOB යගේ එක වන බවත්. ඒ අනුව සත්‍යතා වගුව නිර්මාණය කරන හැටි ඔබට පැහැදිලි ඇතැයි අප සිතමු. මෙම සත්‍යතා වගුවට අනුව අපට පෙනී යන වැදගත් කරුණ නම් A සහ B යන බූලිය විචල්‍යයන් දෙකම බිඳුව නම් පමණක් AOB යගේ බිඳුව වන බවත් අනිකුත් සෑම අවස්ථාවකදීම AOB යගේ එක වන බවත්ය. A
B සහ C ලෙස බූලිය විචලනයන් තුනක් ඇති අවස්ථාවක AOBOC යන ප්‍රකාශය සඳහා සත්‍යතා වගුවක් නිර්මාණය කරන ආකාරය මෙහි දක්වා තිබේ. දැන් මෙහිදී බූලිය විචලනයන් තුනක් ඇති නිසා එකිනෙකට වෙනස් අවස්ථා 8ක් හඳුනාගත හැකි බව වටහා ගැනීම වැදගත්ම කරුණයි. මෙම සත්‍යතාවකට අනුවද පෙනී යන වැදගත්ම කරුණ වන්නේ A, B සහ C යන බූලිය විචලනයන් තුනම බිඳුව වන අවස්ථාවේදී පමණක් AOBOC යගේ බිඳුව වන බවයි. බූලිය ගුණිතය Boolean multiplication බූලිය ගුණිත කර්මය සඳහා තිත සංකේතය භාවිත කරයි. මෙය කර්මය ලෙස හැඳින්වේ. A සහ B යන බූලිය විචලනයන් දෙකක් නම් A and B යන ප්‍රකාශය සඳහා සත්‍යතාවක් අඳින ආකාරය ඊළඟට බලමු. මෙහි ඩොට් ලෙස සඳහන් වන සලකුණ අප කියවනු ලබන්නේ and ලෙස බව වටහා ගත යුතුයි. මෙහිදීද බූලිය විචලන දෙකක් පමණක් සලකා බලන බැවින් එකිනෙකට වෙනස් අවස්ථා 4ක් පමණක් අපට හමු වේ. A and B බූලිය කර්මය සිදු කර ඇති ආකාරය මෙහිදී ඔබට පැහැදිලිව පෙනී යයි. බූලියන් කර්මයේදී බූලිය විචලනයන් දෙකේ මග එක නම් පමණක් A and B යන්න එකක් වේ. අනෙකුත් සෑම අවස්ථාවකදීම A and B යගේ බිඳුව වන බව මතක තබා ගත යුතු කරුණයි. ABC ලෙස බූලිය විචලනයන් තුනක් සලකා බලන අවස්ථාවකදී එකිනෙකට වෙනස් අවස්ථා 8ක් හඳුනා ගන්නා ආකාරය මීට පෙර සාකච්ඡා කළා ඔබට මතක ඇති. මෙහිදී A and B and C කර්මය සිදු කර ඇති ආකාරය මෙම සත්‍යතාවකුවෙන් පැහැදිලිව පෙනී යයි. මෙහිදී A and B and C යන බූලිය විචලනයන් තුනම එක නම් පමණක් A and B and C යන එක වන බව ඔබට පෙනී යනු ඇත. අනෙකුත් සෑම අවස්ථාවකදීම A and B and C යගේ
බිඳුව වන බව මතක තබා ගත යුතුයි. බෝලීය අනුපූරකය හෙවත් බෝලීය නොට් කර්මය. මේ ඉංග්‍රීසියෙන් බෝලියන් කම්ප්ලිමෙන්ටේෂන් ලෙස හැඳින්වේ. බෝලීය නොට් කර්මය නිරූපණය කරන්නේ අදාළ අක්ෂරයට ඉහළින් අඳිනු ලබන කෙටි ඉරි කැබැල්ලක් හෝ අක්ෂරය ආසන්නයෙන්ම සඳහන් කරනු ලබන කමාවක් හෝ යන සංකේත දෙකෙන් එකක් මගිනි. දැන් මෙහිදී අප සඳහන් කරනු ලබන අක්ෂරයට ඉහළින් දක්වනු ලබන ඉරි කැබැල්ල අප බොහෝ විට කියවනු ලබන්නේ බා ලෙසයි. බෝලීය නොට් කර්මය භාවිත වන්නේ එක් බෝලීය විචල්‍යයක් මත පමණි. ඒ ඊ타මත්ම වැදගත් කරුණක්. ඒ යන බෝලීය විචල්‍ය හි not a යන ප්‍රකාශය සඳහා සත්‍යතාවයක් නිර්මාණය කිරීමේදී සලකා බලන්නේ අවස්ථා දෙකක් පමණි. එක් බෝලීය විචල්‍යයක් පමණක් ඇති නිසා මෙසේ අවස්ථා දෙකක් සලකා බැලීම සිදුවේ. not a යන ඒ බා ලෙසද දැක්විය හැකි. සෑම විටම ඒ විචල්‍යයෙහි ප්‍රතිවිරුද්ධ අගය not කර්මය ක්‍රියාත්මක වීමෙන් පසු ලැබේ. ඒ අනුබෝලීය විචල්‍යයක් නම් එහි අගය බිඳුව වන අවස්ථාවේ ඒ බා එකක් ලෙසද ඒ විචල්‍යයේ අගය එක වන අවස්ථාවේදී ඒ බා බිඳුව ලෙසද සඳහන් වන බව මෙහිදී ඔබට හඳුනාගත හැකි වනු ඇත. බෝලීය ප්‍රකාශන සුළු කිරීම. බෝලීය ප්‍රකාශනයක් හෝ සමීකරණයක් සුළු කිරීමේදී පිළිපැදිය යුතු කොන්දේසි 5ක් පිළිබඳව අප හොඳින් මතක තබා ගත යුතුයි. ඒවා නම් 1. වමෙන් පටන්ගෙන දකුණට සුළු කරගෙන යාම සිදු කළ යුතුයි. දෙවැන්න වරහන් තුල ඇති කර්මයන් පළමුව සිදු කළ යුතුයි. තුන්වනුව සමීකරණයේ ඇති සියලුම නොට් කර්මයන් වමේ සිට දකුණට සුළු කිරීම කළ යුතුයි. හතරවනුව සමීකරණයේ ඇති සියලුම n කර්මයන් වමේ සිට දකුණට සුළු කිරීම කළ යුතුයි. පස්වනුව නැතහොත් අවසානයේදීම අප සමීකරණයේ ඇති සියලුම ඕ කර්මයන් වමේ සිට දකුණට සුළු කිරීම සිදු කරයි. මෙහි පෙනෙන බෝලීය සමීකරණය විසඳිය යුතු පිළිවෙල මෙසේ. AOB NC යනු අපගේ සමීකරණයයි. දැන් මෙම සමීකරණයේ වමේ සිට දකුණට යන විට O කර්මය පළමුවත් N කර්මය දෙවනුවත් හමු වේ. නමුත්
බූලිය බීජ ගණිතයේදී සමීකරණ සුළු කිරීමට අදාළ කොන්දේසි අනුව අප පළමුව සුළු කළ යුත්තේ n කර්මයයි. අවසානයේ O කර්මය සුළු කිරීම සිදු කළ යුතුය. A O B and C යන බූලිය සමීකරණය විසඳන ආකාරය මෙහි පෙනෙන සත්‍යතා වගුවෙන් පැහැදිලි වේ. ඒ අනුව බූලිය විචලයන් තුනක් ඇති නිසා එකිනෙකට වෙනස් අවස්ථා 8ක් හඳුනාගත යුතුය. ඉන්පසුව B and C කර්මය සිදු කිරීම කළ යුතුය. අවසානයේ O කර්මය සුළු කිරීම මගින් අවසාන ප්‍රතිඵලය ලබාගෙන ඇති අයුරු සත්‍යතාවක අනුව පෙනී යනු ඇත. පහත බූලිය ප්‍රකාශනවල අගය සොයන්න. උදාහරණයක් ලෙස පළමු වන ප්‍රකාශනය සුළු කරන ආකාරය ඔබ වෙත ඉදිරිපත් කර ඇත. පළවෙනි පියවර වශයෙන් මෙහි n කර්මයන් සුළු කිරීම කළ යුතුය. 1 දැන් මේ n කර්මය ක්‍රියාත්මක වීමේදී ලැබෙන ප්‍රතිඵලය එකයි. ඊළඟට O I දෙවනුව 1 n බිඳුව. දැන් 1 බිඳුවෙන් ගුණ කරාම අපිට ප්‍රතිඵලය ලැබෙන්නේ බිඳුව. ඒ නිසා පළවෙනි පියවර අවසානයේදී අපිට ලැබෙන්නේ 1 O බිඳුව. දැන් O කර්මය සිදු කරන්න. එතකොට 1ට බිඳුවක් එකතු කරාම පිළිතුර වශයෙන් අපිට 1 ලැබෙනවා. ඒ අනුව පිළිතුර 1ක් බව පැහැදිලි වනු ඇත. A සහ B බූලිය විචලය නම් පහත සඳහන් බූලිය ප්‍රකාශන සඳහා සත්‍යතාවක අඳින්න ඔබ උත්සාහ කරන්න. පළමුවෙන් A and B O A. දෙවැන්න A and B O A and B bar. බූලිය බීජගණිතයේන මූලික ප්‍රමේයයන් කිහිපයක් පිළිබඳව අධ්‍යයනය කිරීම මීළඟට අපගේ අරමුණයි. මේ සඳහා x y z යන බූලිය විචලයන් තුනක් පිළිබඳව සලකා බලමු. ඒ අනුව x සමානයි බිඳුව වන්නේ x අසමානයි 1 නම් හා නම් පමණි.
මෙයින් ඇත්තටම ප්‍රකාශ වන අදහස සරලව පැවසුවොත් බූලිය බීජගණිතයේදී අප අගයන් වශයෙන් සලකා බලන්නේ බිංදුව සහ එක යන සංඛ්‍යා පමණක් බව ඔබට මතක ඇති. ඒ අනුව x අගය බිංදුව වන්නේ x කිසිම අවස්ථා x අසමානයි එක වන අවස්ථාවේදී පමණක් බවයි මෙහි අදහස. x සමානයි 1 වන්නේ x අසමානයි බිංදුව නම් හා නම්ම පමණි. මෙහිද සරල අදහස වන්නේ x යන බූලිය විචල්‍ය 1ට සමාන වන්නේ x අසමානයි බිංදුව වන අවස්ථාව තුල බවයි. ඒ අනුව n සහ o කර්මයන් මත මෙම නියමයේ ගොඩනැගෙන ආකාරය අනුව පහත සඳහන් වැදගත් අවස්ථා දෙක අප මතකයේ රඳවා ගැනීම ඉතා වැදගත් බව සිතිය යුතුය. පළමු අවස්ථාව xo1 සමානයි 1යි. දෙවන අවස්ථාව xn1 සමානයි x. මෙම අවස්ථාවන් දෙක බූලිය ප්‍රකාශන සුළු කිරීමේදී වැදගත් වනු ඇත. න්‍යාදේශ න්‍යාය කමියුනිටේටිව් ලො මෙහිදී x සහ y යන බූලිය විචලයන් දෙකක් මත o සහ n කර්මයන් ක්‍රියාත්මක වීමෙන් ලැබෙන වැදගත් අවස්ථා දෙකක් සලකා බලු ලබයි. පළමු අවස්ථාව xoy සමානයි yox. මෙහි සරල අදහස නම් x වලට y එකතු කර ලැබෙන අගය සමානමයි y වලට x එකතු කර විටත් ලැබෙන්නේ. සේම දෙවන අවස්ථාව ලෙස xny සමානයි ynx. එනම් xy වලින් ගුණ කළ විට එය yx වලින් ගුණ කළ විට ලැබෙන අගයත් සමාන බව මෙහි සරල අදහසයි. සංඝටක න්‍යාය associative law x y සහ z යන බූලිය විචලයන් තුනක් ඇති අවස්ථාවක o සහ n යන බූලිය කර්මයන් වරහණක්ද සමග ක්‍රියාත්මක වන අවස්ථාවන් මෙහිදී සලකා බලයි. ඒ අනුව O කර්මය බූලි xyz බූලිය විචලයන් තුල මත ක්‍රියාත්මක වීමෙන් ගොඩනැගෙන මේ පළමුව සඳහන් අවස්ථාවත් n කර්මය xyz යන බූලිය විචලයන් තුන මත ක්‍රියාත්මක වීමෙන් ගොඩනැගෙන මෙහි දෙවෙනි අවස්ථාවත් ඉතා වැදගත් නියමයන් දෙකක් ලෙස මතක තබා ගැනීම ඉතා වැදගත් වේ. විඝටන න්‍යාය distributive law. මෙම න්‍යාය
ක්‍රියාත්මක වීමෙන් ලැබෙන වැදගත් අවස්ථා දෙකක් මෙහි දක්වා ඇත. ඒවා හොඳින් අවබෝධ කරගෙන ගැනීම බෝලීය සමීකරණ විසඳීමට ඉතා වැදගත් නැත්නම් ඉතාමත් ප්‍රයෝජනවත් වේ. යනුව මේ සඳහන් අවස්ථා දෙක කෙරෙහි ඔබගේ අවධානය යොමු කර ඒවා මතක තබා ගැනීම කළ යුතු වේ. තදේව භාවී න්‍යාය idempotent law. මෙම න්‍යායෙන් ප්‍රකාශ වන්නේ x නැමැති බෝලීය විචල්‍ය මත O සහ n කර්මයන් ක්‍රියාත්මක වීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් ගැන. මෙහිදී x O x සමානයි x ලෙසත් x n x සමානයි x ලෙසත් ප්‍රතිඵල ලැබෙන බව මෙම න්‍යායෙන් ප්‍රකාශ වේ. මෙම න්‍යාය සත්‍යතා වගු මගින් ඔප්පු කර පෙන්විය හැකිය. The